එක්තරා විලක මාළු 3 දෙනෙක් හොඳම යාළුවෝ වගේ ජීවත් වුණා. දවසක් තැඹිලි පාට මාළුවා දුටුවා විලේ වතුර අඩු වෙලා කෑම හිඟ වෙනවා. මිතුරනි, මේ විල හිඳෙන්න කලින් අපි වෙනත් තැනකට යමු කියලා ඔහු කිව්වා. නමුත් අනෙක් මාළු ඒක ඇහුවේ නැහැ. මොන මෝඩකමක්ද? අපිට තව ඕනතරම් කල් තියෙනවා කියලා වුන් කිව්වා. අන්තිමේදී තැඹිලි පාට මාළුවා තනියම විලෙන් පැනලා අලුත් පිරිසිදු ගඟකට ගියා. දින කිහිපයකට පස්සේ ගොවියෝ ඇවිත් විලේ වතුර හිඳවලා දැලක් කෙළුවා. මාළු දෙන්නම මේ දැලට කුටු වුණා. නිල් පාට මාළුවා බුද්ධිමත්ව හිතුවා. ඔහු දැල ඇතුලේ කිසිම චලනයක් නැතුව මැරුණා වගේ රඟපෑවා. ගොවියා මැරුණු මාළුවෙක් කියලා හිතලා නිල් පාට මාළුවාව දැලෙන් අරගෙන ළඟ තිබුණ පිරිසිදු වතුර එකකට දැම්මා. කහ මාළුවා දැලේ පැටලිලා ගොවියාට අහු වුණා. අද නම් ලොකු කෑමක් තියෙනවා කියලා ගොවියා සතුටු වුණා. නිල් මාළුවා පිරිසිදු වතුරේ සුවය ලබලා හෙමින් භාජනයෙන් පැනලා ගඟට එකතු වුණා. අන්තිමේදී අනෙක් මාළු දෙදෙනා ගඟේ පිරිසිදු වතුරේ සන්තෝෂයෙන් ජීවත් වුණා. මෝඩකම නිසා කහපාට මාළුවා මිය ගියා. විපත් පැමිණීමට පෙර කල්තියා කටයුතු කිරීම සහ අවස්ථාවට ගැළපෙන ලෙස කටයුතු කිරීමෙන් විපත් වලින් බේරීමට පුළුවන්.